හායි ගොල්ලෝ ටික ඔයාව අද සාදරයෙන් ආදරෙන් පිළිගන්නවා ෆිල්ම් හැම්ස්ටර් මගේ YouTube channel එකට. ඔයා අද බලන්න යන්නේ නාට්‍ය ශිපුඩන් මම ගේන තවත් සුපිරි එපිසෝඩ් කලෙක්ෂන් එකක්. එහෙනම් ඔයාලට කියන්න තියෙන්නේ අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් ඉක්මනට subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like එකක් දාන්නයි කියලා විතරයි. එහෙනම් වැඩි කතාවක් නැතුව අද අපි start කරමු මේ වීඩියෝ එක. මේ කතාවේ පළවෙනි සීන් එකෙන්ම අපිට පෙන්වන්නේ කිබාලව. මේ වෙලාවේදී මෙයාලා සේසුලා එක සටන් කරද්දී අපිට ශීඝ්‍රමරව පෙන්නනවා. මේ වෙලාවේදී මෙයාලට සේසුලා විනාශ කරන්න නාටෝ එයාගේ ක්ලෝන් එකක් එතෙන්ට එවනවා. ශීඝ්‍රමල්ලා ගාවට වගේම සකුලලා ගාවටත් මෙහෙම සේසුලා එද්දී නාටෝ උන්ව විනාශ කරන්න පටන් ගන්නවා. ඒ වගේම හින්ටර් මේ සේසුලාගෙන් නාටෝ බේරගද්දී හින්ටර් ඒකට පුදුම වෙනවා. ඒත් එක්කම මේ සීන් එක මෙතනින් කට් වෙලා අපිට දෙවනි සූචිකාගේ එක පෙන්නනවා. මේ වෙලාවේදී මූ අමුතු පෙට්ටියක් එතෙන්ට රීඇනිමේට් කරනවා. ඊට පස්සේ පෙට්ටිය ඇතුලින් එක මිනිස්සෙක් එළියට එද්දී අපිට පෙන්නනවා කකසිලා දැන් 70%ක් විතර සායිගේ ජුස් වලින් සීල් කරලා කියලා. දැන් කකසිලාට සීල් කරන්න තියෙන අවසානම කෙනා තමයි මංගෙසු හොසුකි කියන්නේ. ඒත් එකම අපිට ගාරලාව පෙන්නනවා. මේ වෙලාවේදී මෙතෙන්ට පණිවිඩයක් එනවා ඉන්ටෙල් එකෙන් මරණේ චක්‍රයක් ඔය හරියේ තියෙනවා කියලා. ඒත් එක්කම නාඩලත් පුදුම කරගෙනම එතෙන්ට දෙවනි සූචිකගේ එනවා. හැබැයි මෙහෙම මෙතෙන්ට දෙවෙනි සූචිකගේ එද්දී කට්ටියගේ හිතට සහනයක් දැනෙනවා. මොකද නාටලට මෙයාව ලේසියෙන්ම පරද්දන්න පුළුවන් නිසා. මේ වෙලාවේදී දෙවෙනි සූචිකගේ එයාගේ ජූස් වලින් ආත්මය දෙකට කඩලා තියෙන නිසා දැන් දෙවෙනි සූචිකගේ බලයත් අඩුයි. ඒත් එකම එතෙන්ට ඔක්කොම පුදු කරගෙන ගැම්මට එන්ටර් වෙන්නේ උචිහා මදාරා. මෙයාව දැකලා නම් නාටලට හීන්දාඩිය දානවා. මොකද කිව්වොත් නාටලට දැන් මරණේ බය දැන්ලා ඉවරයි. ඒත් එකම නාටට මේ වෙලාවේදී කවුද මදාරා කියලා හොයාගන්න බැරුව පිස්සු වැටෙති. ඔබට මේ වෙලාවේදී ඔක්කොම ජින්ජුරි කියලාත් එක්ක ගේමට යනවා. ඊට පස්සේ අපිට ආයේ මදාරව පෙන්නනවා. මේ වෙලාවේදී සුචිකගේ මදාරයි chat එකක් දදා ඉති එකපාරටම ගාරා ඒ දෙන්නට පහර දෙනවා. ඊට පස්සේ මේකට තරහ ගිය මදාරා ගේමට එන්ටර් වෙද්දී ඊට පස්සේ ඒ අවට ඉන්න සිනබලා ටිකත් මදාරාට පහර දෙන්න එතෙන්ට එද්දී මෙතන සුපිරි ෆයිට් එකක් යනවා. ඉතින් යාළුවනේ මේ ෆයිට් එක මං ස්පීඩ් අප් කරලා දාලා තියෙන්නේ කොපිරයිට් ප්‍රශ්න නිසා. ඔයාලට කැමති නම් මේකේ ස්පීඩ් එක අඩු කරගෙන ඔයාලට කැමති වේගෙන් දාගෙන ඒක බලන්න පුළුවන්. එහෙනම් මෙතන ඉඳන් ඒ වීඩියෝ එක ප්ලේ වෙනවා. කට්ටිය මේ වීඩියෝ එකේ ස්පීඩ් එක අඩු කරලා මේක බලන්න සෙට් වෙමු.
ඒත් එක්කම මේ වෙලාවේදී මදාර මේ සෙට් එක වඩා ගද්දී තෙමිලට පුළුවන් වෙනවා මදාරට පහර දෙන්න. තෙමිල තමයි ඒ කියන්නේ මේ රීඇනිමේට් කරපු මදාරට ඉස්සෙල්ලාම අත තියපු සිනුපු කෙනා. හැබැයි මේ වෙලාවේදී තෙමිලි කරපු වැඩේ හින්දා මදාරට තවත් තරහා යනවා. ඊට පස්සේ මදාරා ෆයර් ස්ටයිල් මැලෙස්ටික් ඩිස්ටිවෝයර් ෆාම් ජුස්සුවෙන් පහර දෙනවා. ඊට පස්සේ මේකෙන් කට්ටිය බේරෙන්න හැදුවත් මදාරගේ ජුස්සේ බලය නිසා සිනුබිලා ටික මෙතනම අලු වෙලා යනවා. ඊට පස්සේ නාටෝ මදාරට රසින්ගන් එකෙන් ගැහුවත් මදාරා එතෙන්දී සුසානෝව ගෙන්නනවා. ඊට පස්සේ මදාරා ආයෙ සිනුබිලට ගහන්න පටන් ගද්දී මෙතන සුපිරි ෆයිට් එකක් යනවා කියලා අපිට පෙන්නනවා. ඊට පස්සේ මදාරා එතනට ලොකු ග්‍රහලෝකයක් අතාරිනවා. මේ වෙලාවේදී ගාරයි සුචිකගේ දෙන්න එකතු වෙලා සිනුබිලට පැන ගන්න දීලා ඒක අල්ල ගද්දී මදාරා එතනදී කින්ඩි හිනාවක් එහෙම දාලා ඒක උඩට ආය ග්‍රහලෝකයව වටද්දී මේ යුද පිටියම කුඩු වෙලා යනවා කියලා අපිට පෙන්නනවා. ඊට පස්සේ මෙතනදී දෙවෙනි සූචිකගේ මදාරගෙන් අහනවා ඔයාට හසිරාමා එක වෙච්ච සටනේදී මිය ගියන් හසිරාමගේ උරුමය ලබා ගත්ත නේද කියලා. ඒකට මදාරා ඔළුව වනද්දී මදාරා එතෙන්ට නයින්ටේල්ව සමන් කරන්න හදනවා. ඒත් එක්කම ඒක නිසා නාටෝ ලොකු වේදනාවක් දැල්ලා නයින්ටේල් ගාවට යද්දී දෙවෙනි සූචිකගේ මදාරට නාටෝ ගැන කියනවා. මේ වෙලාවේදී මදාරට උස්මගේ කියන කෑල්ල ඇහිලා මීටෝ මතක් වෙද්දී මදාරා එතන වුඩ් ස්ටයිල් ජුස්සකින් නාටෝට ගහනවා. මේක දැකලා නයින්ටේල් දැන් උට කෙලවෙන්නයි යන්නේ කියලා දැනගෙන නාටෝ චක්‍රා දෙද්දී නාටෝ ෂැඩෝ ක්ලෝන් හදලා ඒ ජුස්සව නවත්තනවා. ඒත් එකම මේ වෙලාවේදී සුනාඩේ රයිකගේ නාටෝ ගාවට ටෙලිපෝට් වෙනවා. ඒ වගේම එතෙන්ට මිසුගගෙත් එද්දී සුනාඩේ සුජිකගේව හීල් කරනවා. ඊට පස්සේ මෙතෙන්ට සුජිකගේලයි මදාරලයි ඕකොම ටික ෆයිට් එකක් පටන් ගන්නවා. මේක දැකලා මදාරත් පුදුම වෙද්දී රයි කියලා කොහොම හරි මදාරව ඇසිඩ් ගොඩක හිර කරනවා. හැබැයි මදාරගේ සුසානෝ හින්දා මදාරට පුළුවන් වෙනවා ඒකෙනුත් බේරෙන්න. ඒත් එකම ඒ ඇසිඩ් ගොඩෙන් මදාර බේරෙද්දී රයික්ගේ ගේලා මදාරට සුපිරි ෂොට් එකක් ගහනවා. ඒකෙන් මදාරව බිම වැටෙද්දී අපිට පේන්නනවා නාටෝයි ඔබිටෝයි මදාරයි ෆයිට් එක පටන් ගන්නවා කියලා. ඒත් එකම නාටෝයි ඔබිටෝයි දෙන්නම මේ ෆයිට් එක හින්දා විසික් වෙනවා. ඊට පස්සේ නාටෝ ඔබිටෝගෙන් අහනවා රියල් මදාරා අරේ නම් උඹ කවුද කියලා. ඒකට පිළිතුරු දෙන්න කලින් ජින්ජුරි කියලා ටික නාටෝට පහර දෙද්දී අපිට පෙන්නනවා මේ ප්‍රහාරයේ හින්දා නාටෝට නම් ලොකු ඩැමේජ් එකක් වෙනවා කියලා. ඔබට මේ වෙලාවේදී ඊට පස්සේ නාටෝගේ ප්‍රශ්නෙට පිළිතුරු දෙනවා. ඇත්තටම කිව්වොත් නාටෝ මම මදාරා නෙමෙයි. මම තමයි මිත්‍යා සහ හතුරා හොයාගන්න බැරි උන්නට ඔබී කියලා මේ වෙලාවේදී ඔබිටෝ එයා ගැන හඳුන්වලා දෙනවා. ඒත් එක මේ වෙලාවේදී ඔබිටෝ මිත්‍රයා හතුරා කියලා අඟවන්නේ කකසිව. මේ වෙලාවේදී මුකුත් දන්නේ නැති නාටෝ ඔබිටෝට ආයෙ පහර දෙදී ඔක්කොම ටේල් බීස්ලා ටික එයාලගේ ටේල් බීස් චක්‍රා ඇක්ටිව් කරගන්නවා. ඊට පස්සේ මෙතන ඉන්න ෆෝර් ටේල් බීස් දැකලා සමය හදා කඩුව අපේ බීට කියන්න පටන් ගන්නවා කොහොමද කිසා මේ කලින් පාර ෆෝර් ටේල් බීස් පරාද කරේ කියලා. ඒ වගේ දැන් මේ ටේල් බීස්ලා ටික ඔබිටෝගේ පාලනේ ඒ කියන්නේ ඔබිටෝ නගාටෝගෙන් ගත්ත රින්ගන් එක පාලනේ තියෙන නිසා මේ ඔක්කොම අතර දත්තව මාරු වෙනවා. ඒ වගේ මෙයාට ශරින්ගනුත් තියෙනවා. ඒත් එක්කම මේ ඔක්කොම නාටෝට පහර දෙන්න ගන්නවා. ඊට පස්සේ බැරිම තැන නාටෝ එතනින් පැනලා ගිහිල්ලා පඳුරක් අස්සේ හැංගෙනවා. මේක එපා වෙලා නාටෝ ගිහිල්ලා ෆෝටේල්ට රාසින්ගන් එකෙන් ඊට පස්සේ ගහන්න පටන් ගන්නවා. ඒත් ෆෝටේල් බීස්ගේ ඇඟේ තියෙන උෂ්ණත්වයේ හින්දා නාටෝට ඒක කරගන්න බැරුව යද්දි නාටෝ එතනින් විසික් වෙලා යනවා. ඊට පස්සේ තව එකෙක් ඇවිල්ලා නාටෝට පහර දෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ බී එතෙන්ට 8 ටේල් ගෙන්නද්දී 8 ටේල් බීස් ට්විස්ටර් ජුස්වෙන් පහර දීලා එතන විනාශ කරලා දානවා. ඒත් ඔක්කොම ටේල් බීස්ලා එයාලගේ බලය පාවිච්චි කරලා 8 ටේල්ට පහර දෙද්දී 3 ටේල් ගහපු පාරකින් නාටෝගේ පිට දියමන්ති වෙලා යනවා. ඒත් එකම 8 ටේල්ගේ අතේ නාටෝගේ පිටේ තියෙන දියමන්ති කෑලි හිර වෙලා තියෙද්දී ඔබිටෝ නාටෝ ගාවට එනවා. මේ වෙලාවේදී ඔබිටෝ කරන්න හදන්නේ නාටෝගේ ඇඟේ සීල් වෙලා ඉන්න නයින්ටේල්ව එළියට අරන් ඌව පාලනයට ගන්න. හැබැයි නාටෝ ළඟට ඔබිටෝ ළඟ වෙද්දිම මෙතෙන්ට කගසිලා ඇවිල්ලා නාටෝ එතනින් අරගෙන යනවා. මේක දැකලා ඔබිටෝත් පුදුම වෙද්දි අපිට සාස්කේව පෙන්නනවා. මේ වෙලාවේදී මෙයා එතන සෙස්ලටියකට ගහලා එතනින් පැන ගද්දි අපිට ඊට පස්සේ ආයේ කකසිව පෙන්නනවා. මේ වෙලාවේදී 5 ටේල් බීස් කකසිලට පහර දෙන්න හදද්දී ඔබිටෝ මූව දඟලක් පාවිච්චි කරලා නතර කරද්දි මේක දැකලා දැන් වැඩේ වර්ධින්න යන්නේ කියලා දැනගත්ත 8 ටේල්
නයින්ටේල්ට කියනවා මම නම් මට පුළුවන් විදිහට මේව නවත්තනවා. ඒත් උඹට බල්ලෙක් වගේ ගුටි කන්න වෙන්නේ ඒක නිසා උඹත් මායි බී වගේ නාටට උඹේ බලය දීපන් කියලා. ඒත් නයින්ටේල් නම් ඒවා කිසි ගානකට ගන්නෙ නෑ. ඒත් එක මේ වෙලාවේදී කකසී ගායි ටේල් බීස්ලට විරුද්ධව සටන් කරන්න යනවා. ඒත් එකම ටේල් බීස්ලා ටික එයාලගේ සුරුපුවලට එද්දි නයින්ටේල්ට මතක් වෙනවා එදා නාටෝ එයාට කියපු කතාව. මේ නාටෝ කියන්නේ ඔයා මාත් එක්ක තරහ වුණාට මම නම් ඔයා එක්ක තරහ නෑ කියලා. ඒත් එකම සික්ස් ටේල් එවන අමුතු වායුවක් කකසි ගාවට එනවා. ඊට පස්සේ ෆෝර් ටේල් එයිට් ටේල්ගේ නැට්ටෙන් අල්ලලා කරකවනවා. ඒක නිසා නාටෝව ෆෝර් ටේල්ගේ කට ඇතුළට වැටුණා. නාටෝ ෆෝර් ටේල්ගේ කට වහන්න බැරි වෙන්න දත් හිර කරන් ඉන්නවා. ඊට පස්සේ අපිට කකසිව පෙන්නනවා. වාදී කකසිව දැන් හිර වෙලා. මේ වෙලාවේදී කරගන්න දෙයක් නැති වුණ කකසී ෂැඩෝ ක්ලෝන් එකක් හදලා ටේල් බීස්ලට ගහනවා. ඊට පස්සේ ඒ ටේල් ආයේ දැන් නාටෝ බේරගන්න නයින්ටේල්ට චක්‍ර දෙන්න කිව්වා. නයින්ටේල් එදා මදාරා කියපු දෙයක් මතක් වෙලා ඒක ටිකක් පස්ස ගහනවා. ඒ වෙලාවේදී මදාරා කියන්නේ උඹට ගැළපෙන්නේ උජාලේ අනික තිරසනුන්ට මේ ලෝකේ අයිති එකම දේ තමයි ඒක. එහෙම කියලා ඔබට ඒ වෙලාවේදී එයාගේ ශරින්ගන් එකෙන් නයින්ටේල්ව පාලනයට ගන්නවා. ඊට පස්සේ හදිරාම එදා මදාරව පරද්දලා නයින්ටේල්ව මිනිට උස්මගිගේ ඇඟේ හිර කරනවා. මෙයාගේ නම මිනිටෝ මේ මින්ටෝ. මේ මින්ටෝ උස්මගේ තමයි හසිරාමත් එක්ක විවාහ වෙලා හිටියේ. හැබැයි මින්ට උසුමගේ ඇඟේ නයින්ටේල්ව හිර කරන් නයින්ටේල්ව මින්ට උසුමගෙත් ගණන් ගන්නේ නැතුව නයින්ටේල්ගෙන් ප්‍රයෝජන ගන්නවා. ඊට පස්සේ කුෂිනා නයින්ටේල්ව දරුණු විදිහට සීල් කර ගන්නවා. ඒත් නරුටෝ විතරයි නයින්ටේල්ට හොඳට කතා කරේ. මේවා නයින්ටේල්ට මතක් වුණත් මිනිස්සු ඔක්කොම එකම විදිහයි කියලා තමයි මේ වෙලාවේදී නයින්ටේල් නම් හිතන්නේ. ඒත් එකම නාටෝව ෆෝර් ටේල්ගේ කට ඇතුළට යද්දි නාටෝට ෆෝර් ටේල් බීස්ගේ ආත්මය හම්බෙනවා. ඒත් මේ ආත්මය දැන් දන්වල වලින් බැඳලායි තියෙන්නේ. මේ වෙලාවේදී නාටෝ ෆෝර් ටේල්ගෙන් අහනවා ඔයා නේද ෆෝර් ටේල් කියලා. ඒකට ෆෝර් ටේල් කියන්නේ මට ෆෝර් ටේල් කියන්න එපා. මගේ නම සන් ගෝකු කියලා මේ වෙලාවේදී ෆෝර් ටේල් කියනවා. ඒත් එකම නාටෝ පුදුම වෙද්දී ටේල් බීස්ලට නමුත් තියනවාද කියලා මේ වෙලාවේදී නාටෝ කල්පනා කරනවා. ඊට පස්සේ නාටෝගේ ඇඟේ නයින්ටේල් ඉන්නවා කියලා දැකලා ගෝකු නයින්ටේල්ට කුරම කියලා කතා කරද්දී නාටෝ ඒකටත් පුදුම වෙනවා. මොකද නාටෝ දන්නේ නැහැ නයින්ටේල්ගේ නම කුරම කියලා. මේක ඇහිලා කුරමා තුක්නොදකින් කියලා නාටෝ කියද්දී නාටෝ ගෝකුට එයාගේ අතීතය ගැන කියන්න පටන් ගන්නවා. මේ වෙලාවේදී නාටෝ කියන්නේ මට ඕනේ B8 ටේලුයි වගේ එකට ඉන්න. මං හැබැයි කොච්චර හොඳින් කතා කළත් මේ කුරමනන් නෑ මං කියන දේවල් අහන්නේ. ඌට මාව කිසිම විශ්වාසයක් නෑ. ඌ ඉන්නේ එකම මතේම විතරයි. ඒත් එකම මේක අහලා ගෝකු hina වෙලා කියනවා කවදාද බන් ටේල් බීස් කෙනෙකුයි මිනිස්සෙකුයි යාළුනේ කියලා. මේක නාටෝ කියන්නේ ඒක නිකන් අපි දෙන්න වගේ කියලා. මේ වෙලාවේදී මේක දැකලා නයින්ටේල්ුත් පොඩි ඊර්ෂ්‍යාවක් හිතෙද්දි නයින්ටේල්ට එයාගේ නාටෝගේ පන්න සිද්ධි ටිකක් මතක් වෙනවා. මේවා මතක් වෙලා නයින්ටේල්ටත් පොඩ්ඩක් දුක හිතෙද්දි ඒත් එකම අපිට පෙන්නනවා දැන් ඔබට හදන්නේ ගෝකු එක්කම නාටවත් ගෙටෝ පිළිමේ ඇතුළට දාන්න කියලා. මේක නිසා නාටෝ කොච්චර ගෝකුගේ කට අරින්න හැදුවත් නාටෝට ඒක කරන්න බැරි වෙනවා. ඊට පස්සේ නාටෝට අදහසක් ඇවිල්ලා මල්ටි ෂැඩෝ ක්ලෝන් ජූස්ව කරලා ගෝකු කටෙන් එළියට එනවා. ඊට පස්සේ ගෝකු නාටෝට කියනවා මගේ බෙල්ලේ දකුණු පැත්තට වෙන්න පොඩි යකඩ කෑල්ලක් වගේ එකක් තියෙනවා. ඔයාට පුළුවන් නම් ඒක ගලවන්න. මොකද කිව්වොත් ඔබට ඒක පාවිච්චි කරලා තමයි මාව පාලනය කරන්නේ. එහෙම කරාට පස්සේ ඔබට මාව හිර කරලා තියෙන දන්වල ටික රිලීස් වෙනවා. ඊට පස්සේ මගේ පාලනය මට ආයෙ ගන්න පුළුවන් කියලා මේ වෙලාවේදී ගෝකු කියනවා. ඒත් එකම මේ කතාව මං මෙතනින් ඉවර කරන්නම්. ඉතින් අද කතාව කොහොමද? කතාව හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා වීඩියෝ එක ෂෙයා බාරකුත් දාන්න අමතක කරන්න එපා. කලින් දවසක වැස්සෙන්දා කරන්ට් එක තිබ්බෙත් නෑ. ඒ වගේම ඒ දවස් ටිකේ තිබ්බ ගම් අතුරු සීන් එක හින්දා තමයි මට සෙන්සුරාදා වීඩියෝ එකක එන්න බැරුව ගියේ. ඒත් බය වෙන්න එපා. ඊළඟ සතියේ ඉඳන්ම දිගටම මම සෙන්සුරාදා වීඩියෝ එකේ එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් එච්චරයි කියන්න තියෙන්නේ. ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනට හම්බීමෙන් බලාපොරොත්තු වෙමින් අදට මම ඔයාලගෙන් සමුගන්නවා. එහෙනම් go and see the actual places and live be happy.